හිටියත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ 0 to 0 වැඩසටහන යටතේ පාඩම් අපි විභාගයට එන පාඩම් අපි දන්නවනේ කලින්ම. දෙක පට්ට ගත්තාම ප්‍රස්තාර පාඩම ප්‍රතිශත ගාණක් අනිවාර්යයිනේ. නිර්මාණ, ජ්‍යාමිති ඒ වගේ ගණන් අනිවාර්යයිනේ. අපි ඒ වගේ අනිවාර්යෙන් එන ගණන් ටිකක් ફોකස් කරලා වැඩක් කරගෙන යන විදිහට තමයි මේ 0 to 0 එක හදලා තියෙන්නේ. මේ 0 to 0 කියන්නේ ඔයාලා බිඳුවේ මට්ටමින් හිටියත් ඔයාලව උත්සම ලෙවල් එකට උඩම ලෙවල් එකට යන්න පුළුවන් වෙන්න හදන එක තමයි අපේ මේ 0 to 0 වැඩසටහනේ අරමුණ වෙන්නේ. හරිද? අපි ඒකට ෆ්‍රී සෙමින එකක් විදියට දැන් සංවිධානය ආරම්භ කරලා තියෙනවා මේ 0 to 0 වැඩසටහන. එතකොට අපි ඒකෙදි කරන්නේ මුලින්ම පාඩම ප්‍රස්තාර අපි කතා වුණා. ප්‍රස්තාර පාඩම කරන්න ඔයාලට මම ටියුට් එකක් දැම්මා. ඔයාලා ටියුට් එක ගහගෙන ආවා. එන්න ඇති කියලා මම හිතනවා. ටියුට් එක නැති වුණත් අවුලක් නැහැ. මම පොඩ්ඩක් ටියුට් එකෙන් බාහිර උගන්වන්නේ. මොකද මට මේකෙදි වෙන්න ඕනේ ඔයාලා තියරි කරුණු ටික හරියට ඔලුවට දාගෙන ඔයාලා මේකේ ගාණක් හදන්න පුළුවන් මට්ටමට එන එක තමයි මගේ අරමුණ. ඔයාලා ඒ தත්තර ගන්න එක තමයි මගේ අරමුණ වෙන්නේ. හරිද? එහෙනම් මුලින්ම ලියාගන්න ප්‍රස්තාර පාඩමේ නම ලියාගන්න ඕනේ. පාඩමේ නම ප්‍රස්තාර. ඔයාලා මේක පොඩ්ඩක් කොලයක් වගේ අරගෙන ලියා ගන්නවා නම් පොඩ්ඩක් හොඳයි. කොලයක වගේ ලියා ගන්නවා නම් ඒ කියන්නේ ඔක්කොම එතකොට නෝට් එක ඔයාලට එක කොලකට ගන්න පුළුවන් නේ. අපි අද දවස් ඇතුළත පුළුවන් තරම් අපි මේක ඉවර කරන්න බලනවා. ඔයාලට විනාඩි 30කින් ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් 7:10යි කියන්නේ 7:30ට 7:40ට විතර පොඩි ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. ඒ විනාඩි 10කින් විතර අය ලින්ක් එකක් දානවා. ඒකෙන් ජොයින් වෙලා අය වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ. හරි. ප්‍රස්තාර පාඩමේ ළම ලියාගත්තනේ. හරි. දැන් අපි කතා කරමු ප්‍රස්තාර පාඩම ගැන. මොකද්ද මුලින්ම ප්‍රස්තාරයක් කියන්නේ? ග්‍රාෆයක් කියන්නේ. ප්‍රස්තාර අපිට ඕනේ වෙන්නේ ඇයි? ප්‍රස්තාර පාඩමින් අපිට ඕනේ වෙන්නේ ප්‍රස්තාරයක් වල විවිධ ප්‍රස්තාර දැකලා ඇතිනේ. ප්‍රස්තාර අඳින්නේ අපි කාටසීය තලයක්. කාටසීය තලයක් කියන්නේ මොකද්ද? XY අක්ෂ පද්ධතියක්. මේ තියෙන්නේ මොකද්ද? XY අක්ෂ පද්ධතියක්. ඒ කියන්නේ මෙයා මොකද්ද? කාටසීය තලයක්. මේ කාටසීය තලය මත අඳින ඕනෑම දෙයකට අපි කියනවා ප්‍රස්තාරයක් කියලා. හරිද? දැන් මේ කාටසීය තලයේ XY අක්ෂය මත මෙයා x මෙයා y. තිරස් අක්ෂ මොකද්ද? x. සිරස් අක්ෂ මොකද්ද? y. ඒ විදිහට මේ ඔයාලා දැකලා ඇති එක එක වර්ගයේ ප්‍රස්තාර. ඒ මොනවාද? මේ මෙහෙම ඉරක් ගහලා තියෙනවා තියෙනවා. තව මෙහෙම යන්නේවා තියෙනවා. තව මේ ආකාරයට යන්නේවා තියෙනවා. තව මේ ආකාරයට යන්නේවා තියෙනවා. තවත් විදිහකට ගත්තොත් මෙන්න මෙහෙම යන්නේවත් තියෙනවා. අය මෙහෙම යන්නේවත් තියෙනවා. හරිද? ඔයාලට O level මට්ටම උතනින් ඉවරයි. හරිද? තව ඔයාලට ඕන නම් A level මට්ටමේ අවකලන ප්‍රස්තාරවල ඔයාලට ඕන නම් අන්ද හැකි මෙන්න මෙහෙම එවුවා. A level maths වගේ කරොත් ඔයාලට හුවෙනවා මෙන්න මේ වගේ ප්‍රස්තාරات අඳින්න. එව්වත් වැටෙන්නේ XY කණ්ඩායම් කක්ෂ පද්ධතිය යටතේම වැටෙන ප්‍රස්තාර ගණයටම තමයි. හරිද? අපි ඒ වුණාට මේ කොටස අපිට කතා කරන්න නැහැ. මේක තියෙන A level අවකලනය කැලේ. අපිට ඒ වුණාට මේ ආකාරයට අපි කියනවා y සමානයි x වර්ග. මේකට තව පද එකතු වෙනවා ඈ. මම මේ නිකන් කියන්නේ y සමානයි x වර්ග. ඒ කියන්නේ වර්ග පදයක් આવොත් ඒක අපිට වෙන්නේ අනිවාර්යෙන් මේ වගේ අඩ කවයක් වගේ සාමාන්‍ය හැඩයක් තියෙන රූපයක්. හරිද? ඊට පස්සේ අපිට XY අක්ෂ පද්ධතියක් යටතේ මේ වගේ සරල රේඛාවක් වෙන ප්‍රස්තාරයක් තියෙනවා. හරිද? ඕක තමයි අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රස්තාර වර්ග ටික. අපි දැන් බලමු ප්‍රස්තාර මොනවාද ඉගෙන ගන්න තියෙන වර්ග ටික කියලා. මම ওই වර්ග ටික ඇදලා පෙන්නනවට ලියලා පෙන්නුවේ නෑනේ. ඕන් දැන් අපි බලමු ප්‍රස්තාර වර්ග මොනවාද කියලා. අපිට තියෙන ප්‍රස්තාර වර්ග තමයි y සමානයි a ආකාර ප්‍රස්තාර තියෙනවා. x සමානයි a ආකාර ප්‍රස්තාර තියෙනවා. y සමානයි mx ධන c ආකාර ප්‍රස්තාර තියෙනවා. මේකේ තව m ට ධන ඍණ එනවා c ට ධන ඍණ එනවා. ඒක වෙනස් වෙනවා. හරිද? ඊට පස්සේ තියෙනවා අපිට y සමානයි x වර්ග ආකාර ප්‍රස්තාර තියෙනවා. y සමානයි ax වර්ග ධන bx ධන c ආකාර ප්‍රස්තාර තියෙනවා. ඔය වගේ ප්‍රස්තාර ಜಾති අපිට ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා ප්‍රස්තාර පාඩමේ. මේකෙදි ඔයාලට ගොඩාක්ම විභාගයට ඕන වෙන්නේ මෙන්න මෙයා ඕන වෙනවා ඔයාලගේ කෙටි ප්‍රශ්නේ රචනා ප්‍රශ්නේ පොඩි කැලලක ඉවර කරගන්න. ඊට පස්සේ මෙයා තමයි ඔයාලට ඕන වෙන්නේ තනිකර රචනා ප්‍රශ්නේ හදාගන්න ඕන වෙන්නේ y සමානයි ax වර්ග ධන bx ධන c ආකාර ප්‍රස්තාර. මෙතන පොඩ්ඩක් c කියලා තියෙන එක පොඩ්ඩක් පේන්නේ ලයිටින් වලින් පොඩි බවුලක්.
එහෙම තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? දැන් ඔයාලා මුලින්ම කොළ කෑල්ලක් ගත්තනේ. මම කියවන කොළයක මේක ලියන්න කියලා. හරි. කොළයේ මුලින්ම ප්‍රස්තාර පාඩමේ නම ලියලා ප්‍රස්තාර ලියන්න පටන් ගන්න. ඔයාලා තරු ලකුණක් දාලා ලියන්න පටන් ගන්න. ප්‍රස්තාරයක් යනු ප්‍රස්තාරයක් යනු XY ඛණ්ඩාංක අක්ෂ පද්ධතියක් මත XY ඛණ්ඩාංක අක්ෂ පද්ධතියක් මත XY ඛණ්ඩාංක අක්ෂ පද්ධතියක් මත අඳින විවිධ හැඩතලවලට විවිධ රේඛා වලට ප්‍රස්තාරයයි කියනු ලැබේ. විවිධ රේඛා ප්‍රස්තාරයයි කියනු ලැබේ. හරිද? ඊට පස්සේ ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න. මෙහි x අක්ෂය තිරස් අක්ෂයද මෙහි x තිරස් අක්ෂයද y සිරස් අක්ෂයද වේ. y සිරස් අක්ෂයද වේ. ලියා ගන්න ඕනේ. ඔය තාම බේසික් කියන්නේ මේක සාමාන්‍යයෙන් 8 9 වගේ උගන්වන්නේ XY ඛණ්ඩාංග අක්ෂ පද්ධතිය. ඊටත් කලින්ම මම දන්නේ උගන්වන්නේ. ඔයාලට තියෙන්නේ සාමාන්‍යයෙන් මේ තැන ඉඳලා පටන් ගත්තා නම් ඔයාලට ගානට මැච් එකක් ගහගෙන යන්න පුළුවන්. අපි ඒ වුණාට ඔක්කොම කියලා දෙනවා. මොකද මේ 0 to 0 වැඩසටහනේ ඔයාලට ඕන වෙන ඔක්කොම පාඩම් ටික කරනවා. ඒ කියන්නේ විෂය කරුණු ඔක්කොම අහු වෙනවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ලියා ගන්න පොඩි මාතෘකාවක්. විවිධ ප්‍රස්තාර වර්ග. විවිධ ප්‍රස්තාර වර්ග. ප්‍රස්තාර වර්ග ටික ලියා ගන්නකො. ඊට පස්සේ අපි එක එක සාකච්ඡා කරමු. ප්‍රස්තාර වර්ග ටික ලියා ගන්න. ලියලා ඉවරලා මට හරිද කියලා මෙසේජ් එකක් දාන්න පොඩි. හරි නේද ළමයි? හරි. දැන් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අපි චූටි පාඩමක් කරා. එතකොට මේ ටික ලියා ගන්න තමයි දුන්නේ. ඒ ටික ලියා ගන්නකො. පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ගහගන්න. ඉතින් පාඩම කරගෙන යන්න ඉස්සරහට. හරි. අපිට එහෙනම් මුලින්ම කරන්න තියෙනවා මොකද්ද? මේකේ හැටියට නම් අපිට කරන්න තියෙන මුලින්ම y සමානයි a ආකාර ප්‍රස්තාර ඉගෙන ගන්න. එහෙනම් මුලින්ම ලියන්න මාතෘකාව y සමානයි a ආකාර ප්‍රස්තාර. ඕක ලියාගෙන y සමානයි a ආකාර ප්‍රස්තාර කියන්නේ මොන වගේ එව්වටද? මේකෙදි මොකද වෙන්නේ? y සමානයි දැන් අපි මේ a කියන්නේ බීජීය පදයක්. a කියන්නේ බීජීය අගයක්. අපිට මේ a කියන එකට ඕන අගයක් දාන්න පුළුවන්. a කියන්නේ මොකද්ද? මේ a කියන අගය අපිට නියතයක් වගේ අගයක්. බීජීය අගයක් නෙමෙයි නියතයක් වගේ අගයක්. ඒ කියන්නේ අපිට මේකේ වෙනස් වෙන්න පුළුවන්ද a කියන අගය? කොහෙලාවත් වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ මේ ප්‍රස්තාරය යන්න ඕනේ කොහොමද? y සමාන a ආකාර ප්‍රස්තාරයක් යන්න ඕනේ. මෙයා x මෙයා y නම් y සමානයි 1 කියන ප්‍රස්තාරය අපිට අඳින්න දුන්නොත්. ඒ කියන්නේ මොකද්ද? මෙයාගේ y 1 වෙද්දි තමයි අපි ප්‍රස්තාරය අඳින්න ඕනේ. එහෙනම් කොහොමද ඇඳින්නේ? මෙන්න මෙහෙම සරල රේඛාවක් තමයි y සමානයි 1 කියන ප්‍රස්තාරය ඇඳින්නේ. එහෙනම් ඔයාලා දැන් මෙතනින් දැක්කා. මොකද්ද? y සමානයි 1 කියන ප්‍රස්තාරය ඇඳුනේ මොන රේඛාවට සමාන්තරවද? x අක්ෂයට සමාන්තරව නේද ඇඳුනේ? එහෙනම් y සමානයි ඒකාකාර ප්‍රස්තාර ඇඳින්නේ මොකේට සමාන්තරවද? x අක්ෂයට සමාන්තරව. x අක්ෂයට සමාන්තරව තමයි y සමානයි
ඒ ආකාර ප්‍රස්ථාර ඇඳින්න. දැන් ඔයාලට ඕනනම් ඕකෙන්ම හිතලා ගත්ත හැකි. අපේ දැන් ප්‍රස්ථාර ඉතුරු જાතිය මොකද්ද? x සමානයි ඒ ආකාර ප්‍රස්ථාර. එහෙනම් එයා මොකද වෙන්න ඕනේ අනිවාර්යෙන්? x සමානයි ඒ ආකාර ප්‍රස්ථාරයක් මොකද වෙන්න ඕනේ? එහෙනම් මෙයා ඇඳෙන්න ඕනේ මොන අක්ෂයට සමාන්තරවද? මෙයා ඇඳෙන්න ඕනේ y අක්ෂයට සමාන්තරව. දැන් මම මෙයාට අදාළ ප්‍රස්ථාරයක් ඇඳලා බලමු. x සමානයි ඉතර පොඩක් පේන්නේ නැහැ නේද? මම මෙතනින් ලියන්නම් කියලා. x සමානයි 3 කියන ප්‍රස්ථාරය අඳින්නේ කොහොමද? xy ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය තියෙනවා. x ගේ 3 කියන කෙනා කොතනද ඉන්නේ? මෙතන. එහෙනම් x සමානයි 3 ප්‍රස්ථාරය අඳින්න ඕනේ කොහොමද? ඔන්න ඔහොම. මෙයාලා xy කියන ලකුණු කරන්ඩ ඔන්න ඔහොම තමයි දෙන්නේ. එහෙනම් තේරුණානේ? එහෙනම් මෙතනින් අපි මාතෘකා දෙකක් කතා කරා. මොකද්ද? එකක් y සමානයි a ආකාර ප්‍රස්ථාරය. ඒක මොකද වෙන්න ඕනේ? x අක්ෂයට සමාන්තරව යන ප්‍රස්ථාර තමයි a ඇඳින්නේ. එහෙනම් මෙයාගේ නම මොකද්ද? y සමානයි a. y සමානයි 1යි. හරි. ඊට පස්සේ අපි කතා කරා x සමානයි a ආකාර ප්‍රස්ථාර. එයා යන්න ඕනේ මොන අක්ෂයට සමාන්තරවද? y අක්ෂයට සමාන්තරව යන්න ඕනේ. එයාට අදාළ ප්‍රස්ථාරයක් මේ තියෙනවා. එහෙනම් මෙයාගේ නම මොකද්ද? x සමානයි 3 කියන ප්‍රස්ථාරය. තේරුණාද? ඔන්න ඕක තමයි ඕක අපි ඉගෙන ගන්න තියෙන්නේ. ඕක හරිය ලේසි. ඒ කියන්නේ ඕකෙන් ජීවිතේට ප්‍රශ්නයක් එන්නේ නැති තරම්. මේක අපිට ඕනේ වෙනවා ප්‍රස්ථාරයේ ඔයාලට රචනා ප්‍රශ්නේ අහනවා සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න කියලා. ඒ වගේ එකක් ඕනේ වුණොත් මෙන්න මේ කැලල ඕනේ වෙනවා. මම ඒකයි මේ කැලල කරේ. මොකද අපි මේ රචනා ප්‍රශ්නේ ලකුණු ඔක්කොම ફોකස් කරන්න ඕනේ. නැත්තම් මේක හරියන්නේ නැහැනේ. අපි අනිවාර්යෙන් මේකේ ගන්න පුළුවන් උපරිම ලකුණු අපි ගන්න ඕනේ. ඒ ලකුණු ඔක්කොම ගන්න ඕනේ කරුණු ඔක්කොම උගන්වනවා. ඒ හින්දා තමයි මම මේ පොඩි කැලේ ඉඳලා යන්නේ. තේරුණාද? හරි. මුලින්ම මාතෘකාව ලියා ගන්න y සමානයි a ආකාර ප්‍රස්ථාර කියලා. y සමානයි a ආකාර ප්‍රස්ථාර. ඒකෙදි යටින් තරු ලකුණක් දාලා ලියා ගන්න. මෙහි a යනු නියත අගයකි. මෙහි a යනු නියත අගයකි. මෙහි a යනු නියත අගයකි. මෙම ප්‍රස්ථාරය x අක්ෂයට සමාන්තරව යයි. x අක්ෂයට සමාන්තරව යයි. හරිද? ඊට පස්සේ ලියා ගන්න y සමානයි 1 කියලා ප්‍රස්ථාරය අඳ ගන්න. ඊට පස්සේ මට ඔය වගේම මෙයාටත් නෝට් එකක් හදලා දෙන්න. x සමානයි a ආකාර ප්‍රස්ථාර වලට. ඒකෙත් මොකක්ද වෙන්න ඕනේ? a යන නියතයකි මෙම ප්‍රස්ථාරය y අක්ෂයට සමාන්තරව යයි. එහෙම කියලා එයාට උදාහරණයක් දාගන්න. මට ඒක කරලා හරිද කියලා පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න. හරිද? බෝඩ් එකේ චූටි ලයිටින් අවුලක් තියෙනවා. මේ වගේ තැන් වලට පොඩ්ඩක් වැඩි එළිය වැටෙනවා පොඩ්ඩක් වැඩි. ඒක චූට්ටක් මේන්ටේන් කරගෙන පොඩ්ඩක් කතා කරගමු ඈ. ඒක මගේ වැරද්ද. පොඩ්ඩක් ලයිටින් වල චූටි අවුලක් ගියා. ඒක අපි ඊළඟ දවසේ පාඩම කරද්දි හදාගන්න try එකක් දෙමු. try එකක් දෙන්න. හරිද? ලියාගත්තද? පාඩමක් පොළවල ලියන්න පොත්වල ලියන්න ඕනේ නැහැ. දැන් අපි මේ පාඩම පුළුවන් තරම් අද දවසෙන් හෝ අපි තව දවසක් දානවා. මම හිතාගෙන ඉන්නේ දාන්න සිකුරාදා හවස වගේ. ඔයාලට සිකුරාදා හවස වගේ ෆ්‍රී ඇති කියලා මම හිතනවා. ඔකට සිකුරාදා හවසත් රෑ මෙහෙම පොඩි Zoom මීටින් එකක් දාලා ප්‍රස්ථාර ඉතුරු කරලා අපි සාකච්ඡා කරමු. නැත්නම් අපිට අදම ඉවර කරගන්න පුළුවන් පොඩ්ඩක් රෑ වෙනවා. එහෙම හරි අපි ඉවර කරලා බලමු. හරි. මම හිතනවා ඉවර ඇති කියලා. අපිට ඔය මම කීවා වගේ ඕකෙන් අපිට ප්‍රශ්නයක් එන්නෙම නැති තරම් මේක අපිට ඕන වෙන රචනා ප්‍රශ්නේ එකම එක තැනකට අපිට ඕන වුණොත් විතරයි. නැත්තම් මෙයා ඕනෙම වෙන්නේ නැතිම තරම්.
හරි නේද? හරිද කියලා චූට්ටක් කියන්න. හරිනේ. හරි. දැන් තමයි ඕන්න අපි ප්‍රස්ථාර පාඩමේ හරිම කොටසට එන්නේ. මොකද්ද? y සමානයි mx ධන c ආකාර ප්‍රස්ථාර. මෙයාලගේ වෙන්නේ සරල රේඛීය ප්‍රස්ථාර. xy ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය මත කොහොමද වෙන්න ඕනේ? මෙන්න මේ වගේ සරල රේඛා වලට. මේ වගේ ඒවා තමයි y සමානයි mx ධන c කියන්නේ. තේරුණාද? මේ වගේ ප්‍රස්ථාර තමයි y සමානයි mx ධන c කියන්නේ. එතකොට මේකේ අපිට එක එක වර්ගයක් තියෙනවා. හරිද? මේකේ අපිට ඕන මේර මෙහෙම ගැහුවා හැකි මෙහෙම ගැහුවා හැකි මේක මෙතනින්ම කැපිලා යන්නේ නැතුව මෙහෙම ගැහුවා හැකි මෙහෙම ගැහුවා හැකි අපිට ඕක අඳින්න පාර විදියට ක්‍රම තියෙනවා. හරිද? අපි ඒ වුණාට ඕක අඳින තියරිය දැනගමු. මොකද්ද? මුලින්ම බලමු මේ y සමානයි mx ධන c කියන්නේ මොකද්ද කියලා. මුලින්ම මේ m කියන්නේ මොකද්ද? මේ m කියන්නේ අපි අනුක්‍රමණයට. මොකද්ද? අනුක්‍රමණය. මේ c කියන්නේ අපි අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. මට අකුරු නම් වැඩි ෂුවර් නෑ කොහොම හරි අන්තක්ඛණ්ඩය. හරිද? හරි. මුලින්ම අපි බලමු මේ අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියලා. අපි ඕක පට්ට වැදගත් වෙනවා. මේ අනුක්‍රමණය කියන එක. මේ අනුක්‍රමණය කියන්නේ මේ කෝණයක් x අක්ෂයත් සමග සාධන කෝණේ tan අගයට තමයි අපි අනුක්‍රමණය කියන්නේ. ඕක තමයි ඔයාලට තියෙන නිර්වචනය. හරිද? අපි ඒක ඒ විදිහට කියන්නේ නැතුව මේ හදන කෝණේ අගයට කියන tan අගය තමයි හරියටම කියන අනුක්‍රමණය කියන නම. අපි ඒ වුණාට ඒක නිකන් නෝමල් අදහසක් ගන්නවා. අනුක්‍රමණය කියන්නේ මේ අතර කෝණයේ ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා ත්‍රිකෝණමිතිය. ඒකේ tan අගයට තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. අපිට මේ අනුක්‍රමණය හොයන්න අනුක්‍රමණය m හොයන්න ක්‍රමයක් තියෙනවා. m හොයන්න තියෙන ක්‍රමය තමයි මේ සරල රේඛාවේ ඛණ්ඩාංක දෙකක් ගන්න ඕන. ඛණ්ඩාංක දෙකක y අගේ y ඛණ්ඩාංකවල වෙනස. y ඛණ්ඩාංකවල වෙනස බෙදුවාම x ඛණ්ඩාංකවල වෙනසයි. අපිට මේ අනුක්‍රමණය කියලා එක ගන්න පුළුවන්. හරිද? ඕක තමයි අපිට අනුක්‍රමණය ගැන කතා වෙන්න තියෙන්නේ. ඊට පස්සේ තව කතා වෙන්න තියෙනවා අනුක්‍රමණය දනනම්. අනුක්‍රමණය දනනම්. එතන පේන්නේ නෑනේ. ලියමු. එතන පේනවනේ. පේනවා. අනුක්‍රමණය දනනම් ප්‍රස්ථාරේ තියෙන මෙන්න මේ විදිහට. ඒ කොහොමද? xy අක්ෂය මෙන්න මේ අතරින් යන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉර යන්න ඕනේ මෙන්න මේ පැත්තට. ඕක මම අනිත් එක කියපුවම ඔයාලට ඔක වෙනස් දෙයිද? ඊට පස්සේ අනුක්‍රමණය ඍණ නම් මොකද වෙන්න ඕනේ? අනුක්‍රමණය ඍණ නම් අපිට ප්‍රස්ථාරය ඇඳෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. මෙයා y මෙයා x ප්‍රස්ථාරය ඇඳෙන්නේ මොන පැත්තටද? ඔන්න ඔය පැත්තට. ඕකේ වෙනස බලන්නේ අපි මෙන්න මෙහෙමයි. හරිද? අනුක්‍රමණය ධන නම් x එක්ක හදන කෝණය මොනවා කෝණයක්ද වෙන්න ඕනේ? සුළු කෝණයක්. අනුක්‍රමණය ඍණ නම් x අක්ෂයත් එක්ක හදන වාමාවර්ත කෝණය. දක්ෂිනාවර්ත කෝණය දක්ෂිනාවර්තව මනින්නේ මොන පැත්තටද? මේ පැත්තටනේ. අපි වාමාවර්තව මනින්නේ මේ පැත්තට. වාමාවර්තව මනින කෝණය මහා කෝණයක් නම් එයා කවුද වෙන්නේ? අනුක්‍රමණය ඍණ. ඕම් ඔච්චරයි අපි අනුක්‍රමණය ගැන දැනගෙන ඉන්න ඕනේ. හරිද? අපි අනුක්‍රමණය ගැන මුලින්ම ලියාගෙන ඉමුද? හරි. මුලින්ම ලියන්න ප්‍රස්ථාරයේ y සමානයි mx ධන c ආකාර ප්‍රස්ථාර කියලා. ඒක ලියාගෙන y සමානයි mx ධන c ආකාර ප්‍රස්ථාර කියලා ලියාගෙන මෙන්න මේක ලියලා නම් කරගන්න. y සමානයි mx ධන c කියලා ලියාගෙන එයාගේ m කියන්නේ අනුක්‍රමණය c කියන්නේ අන්තක්ඛණ්ඩය කියලා ලියාගන්න. මේ දෙක ලියාගන්න. හරි. ඊට පස්සේ අනුමාත්‍රිකාව දාගන්න අනුක්‍රමණය කියලා. ඊට පස්සේ අනුමාත්‍රිකාව දාගන්න අනුක්‍රමණය කියලා. අපි දැන් කතා කරන්න යන්නේ ඒකට දාලා අනුක්‍රමණය ගැන. ලියාගන්න අනුක්‍රමණය.
හරි. අනුක්‍රමණය කියලා ලියලා අනුක්‍රමණය අපි නිර්වචනය පොඩ්ඩක් ලියාගමු. මේ නිර්වචනය පොඩ්ඩක් ඕන වෙන හින්දා නිර්වචනය චූට්ටක් ලියාගමු. අපිට ඒක වැදගත් වෙන්නේ නැත්තේ නෑ. අපි දැන් මේ යන ප්‍රෝග්‍රෑම් එකට අනුව මේ නිර්වචන ගැන බලන එක පොඩ්ඩක් අපරාධිකාරයි. කමක් නෑ අපි ලියාගමු නිකන්. දැනුමට හරි. පොඩි එකෙක් ඇවිල්ලා හුවොත් එහෙම මොකද්ද මේ අනුක්‍රමණය කියන්නේ කියලා අපි දන්නේ අපිට ඉගෙනුනේ නෑ කියන්නේ. ඕවා ඒ හින්දා ඔය ලියලා තියාගමු. හරි. අනුක්‍රමණය යනු සරල රේඛාව x අක්ෂය සමග සාධන සරල රේඛාව x අක්ෂය සමග සාධන වාමාවර්ත කෝණ මනින්නේ කොහොමද? ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට මේ අනිත් පැත්ත කියලා මතක් තියාගන්න. ඔරලෝසුවේ කටු කරගන්නේ දක්ෂිණාවර්තව. එහෙනම් මෙයා කරකවන්නේ අපි ඔරලෝසුවේ කටු කරගෙන මොන පැත්තටද? මේ පැත්තටනේ. එහෙනම් මේ පැත්තට කරගෙන යව මොනවාද? දක්ෂිණාවර්ත. මේ පැත්තට කරගෙන යව කවුද? වාමාවර්ත. දැන් අපි මේ කෝණේ මනින්නේ මොන පැත්තටද? වාමාවර්ත. හරිද? x අක්ෂය සමග සාධන කෝණය වාමාවර්තව සාධන කෝණයෙහි tan නගය අනුපාතයයි කියනු ලැබේ. මට කීප එක නම් මතක නෑ. ඒ කියන්නේ අර ඉවිල කියපු එක නිර්වචන මට හරියටම මතක නෑ. පිළිවෙල. සරල රේඛාව x අක්ෂයත් සමග වාමාවර්තව සාධන කෝණයේ tan නගය අනුක්‍රමණය වේ. හරි. මේක තමයි මට මතකයි. හරි. හරි නේද? හරි. අනුක්‍රමණය කියන්නේ දැන් පොඩි එකක් ඇහුවොත් කිව්වේ ඒකනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. එලකිරි. සුපිරි. හරි. ඊට පස්සේ දැන් අපි බලන්න යන්න ඕනේ අනුක්‍රමණය ධනයි ඍණ එකේ වෙන එකේ වෙනස. හරිද? හරි. මට කියන්න අනුක්‍රමණය ධන නම් x අක්ෂයත් එක්ක සාධන වාමාවර්ත කෝණය මොන කෝණයක්ද වෙන්න ඕනේ? සුළු කෝණයක්. හරිද? ඊට පස්සේ අනුක්‍රමණය ඍණ නම් x අක්ෂයත් සමග සාධන වාමාවර්ත කෝණය මොකද්ද වෙන්න ඕනේ? මහා කෝණයක්. අපි දැන් ඕක ලියමු. ඕක තමයි මේකේ වැදගත්ම පාර්ට් එක. හරිද? මට මේ ඔයාලට කියන්න පුළුවන් y සමාන mx ධන c ආකාර කියලා. ඊට පස්සේ මේ m ටයි c ටයි එක එකගෙන් දීලා මට ඔයාලට දෙන්න පුළුවන් ප්‍රස්තාර හදපන් 10ක් 15ක් විතර කියලා. එහෙම කිව්වට වැඩක්ද? වැඩක් නැහැනේ. ඔයාලට වෙන්න ඕනේ මොකද්ද? මේ ප්‍රස්තාරයේ ඇතුළාන්තය දැනගන්න ඕනේ. මේ තියෙන්නේ ඇතුළාන්තය තමයි. තේරුණාද? ආන්ගේ ඇතුළාන්තය දැනගත්තා නම් එලකිරි. සුපිරි. එතකොට දැන් කියන්න මට අනුක්‍රමණය ධන නම් මොකද්ද වෙන්න ඕනේ? x අක්ෂයත් එක්ක සාධන කෝණය මොන වගේද වෙන්න ඕනේ? වාමාවර්තව සාධන කෝණය මොන වගේද වෙන්න ඕනේ? සුළු කෝණයක්. මෙයා මොකද වෙන්න ඕනේ? අනුක්‍රමණය ඍණ නම් x අක්ෂයත් එක්ක සාධන කෝණය මොකද්ද වෙන්න ඕනේ? මහා කෝණයක්. අන්න හරි. එලකිරි. ඕකත් ලියාගන්නකො. අනුක්‍රමණය ධන නම් කියලා මේක ඇඳගන්න. ඒක ඉස්සරහින් චුට්ටක් ඉඳ තියන්න මේක ලියන්න. හරිද? අනුක්‍රමණය ධනය කියලා ලියලා මේක චූටියට ඇඳගන්න. මේක චූටියට ඇඳගන්න. ඊට පස්සේ ඉස්සරහින් පොඩ්ඩක් ලියන්න ඉඳ තියාගන්න. ඉස්සරහින් ලියන්න. අනුක්‍රමණය ධන නම් ඉස්සරහින් ලියා ගන්න ඕනේ. අනුක්‍රමණය ධන නම් සරල රේඛාව x අක්ෂයත් සමග සාධන කෝණය වාමාවර්ත කෝණය. වාමාවර්ත කියන වචනේ මොකක්ද? වාමාවර්ත කෝණය සුළු කෝණයකි. මට කියන්නේ සුළු කෝණයක් කියන්නේ මොකද්ද? 90යි බිඳුවයි අතර තියෙන කෝණ. ඒ කියන්නේ 90යි බිඳුවයි කියන්නේ ඔන්න ඔය අතර තියෙන කෝණ වලට තමයි සුළු කෝණ කියන්නේ. ඔය තියෙන හැම කෝණයක්ම මොන කෝණයක්ද? සුළු කෝණයක් තමයි. හරිද? හරි. ඒක ලියාගත්තානේ. හරි. ඊට පස්සේ එකට යටින් ලියාගන්න අනුක්‍රමණය ඍණ නම් කියලා. අනුක්‍රමණය ඍණ කියලා ඔයාලට මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම කියන පොඩ්ඩක් වේගය වැඩි වගේ නම් නැත්නම් පොඩ්ඩක් අපැහැදිලි වගේ නම් මෙසේජ් එකක් දාන්න chat එක මම බලාගෙන ඉන්නේ.
පොඩ්ඩක් සද්ද වැඩි වගේ කියලා මට නම් හිතෙනවා. ඔයාලා කියනවා මොකද තත්ත්වය කියලා. ඔව් ලියා ගන්න ගමන් චුට්ටක් එහෙම චුට්ටි මැසේජ් එකක් දාන්න. අවුලක් නැහැ. එහෙම ඉර කරලා තියාගන්න නැහැ. ඉතින් ක්ලාස් එකක් ඔයාලා මේක ඉතින් අරිතර දරුණු ඉර කරගෙන ඉන්න ක්ලාස් එකක් විදිහට දකින්න එපා. අපි මේක නෝමල් විදිහට කරගෙන යමු. හරිද? හරි. අනුක්‍රමණය ඍණනම් කියලා මෙයාව දාගත්තානේ. නේද? හරි. එයා ඉස්සරහින් ලියන්න. එයා ඉස්සරහින් ලියන්න. අනුක්‍රමණය ඍණනම් අනුක්‍රමණය ඍණනම් අනුක්‍රමණය ඍණනම් අනුක්‍රමණය ඍණනම් සරල රේඛාව සරල රේඛාව අනුක්‍රමණය ඍණනම් සරල රේඛාව x අක්ෂයක් සමග සාධන කෝණය x අක්ෂයක් සමග සාධන කෝණය x අක්ෂයක් සමග සාධන වාමාවර්ත කෝණය මට අමතක වුණා x අක්ෂයක් සමග සාධන වාමාවර්ත කෝණය x අක්ෂයක් සමග සාධන වාමාවර්ත කෝණය මහා කෝණයකි එතකොට මහා කෝණයක් කියන්නේ මොකක්ද කියලා හිතන නැතිනේ. මහා කෝණයක් කියන්නේ මොකද්ද? මේතර කෝණයක් අගය කීයද අංශක 90යි. එහෙනම් මෙතන ඉඳලා මෙතනටම තියෙන අගය කීයද? මේ පැත්තටම තියෙන අගය අංශක 180යි. එහෙනම් මේ මහා කෝණයක් කියන්නේ අංශක 180යි අංශක 90යි අතර පරාසි තියෙන කෝණය. ඒ කියන්නේ මෙන්න මේ පරාසි තියෙන කෝණ වලට අපි කියනවා මහා කෝණයක් කියලා. තේරුණාද? හරි. හරි. පට්ට ලේසියිනේ. ඔය ටික මාර ලේසි නේද? හරි. මට කියන්න මං දැනට කියලා දුන්නේ ඒවා ගැන මොකද ඔයාලා හිතන්නේ? ලේසිද අමාරුයිද තේරුණාද කියලා දෙන විදිය හොඳයිද? තව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේද? තියෙන දේවල් චූට්ටක් මෙසේජ් එකක් දාන්න. චුට්ටි මෙසේජ් එකක් දාන්න විනාඩියක් දෙන්න. විනාඩියක් දෙන්න. මොකද කියලා තත්ත්වේ? විනාඩියක් කලකට දාන්න බාන්න මෙසේජ් එකක්. ළමයි චූටි මෙසේජ් එකක් දාන්න. එතකොට නේද පොඩ්ඩක් මටත් මොටිවේට් වෙලා උගන්නන්න හිතෙන්නේ. ඔයාලා නෑ නේ chat එකක් දාන්න වෙයි. අන්න ඔය තියෙන්නේ. හොඳටම දේව එලකිරි. හරි. දැන් අපිට අනුක්‍රමණය ගැන තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ. නේද? එලකිරි සුපිරි. හොඳට තේරුණා නේද? ළමයි මෙතන චූටි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? මම ඇත්තම සීන් එක කියන්නම්කෝ. අපි මේකේ Zoom Pro එකක් ගන්න ඕනේ. අපි ඒකේ මගේ Pro එක ගන්න යද්දි පොඩි කේස් එකක් ගියා. ඒතකොට මම දැන් කරන්නේ normal Zoom එකේ. එතකොට normal Zoom එකේ දන්නවනේ ඔයාලා විනාඩි 40කින් හරියට Zoom meeting එක කට් වෙනවා කියලා. හරිද? එහෙම බැරි වෙලාවක් කට් වුණොත් දැන් මම දන්නවා මේක තව චුට්ටකින් කට් වෙනවා. ඒත් මම කරන්නේ මම කට් කරනවා නෙමෙයි. එතකොට ඒ අර විනාඩි 40 ඉවර වෙන්න ඉන්න ටෝ කට් වෙනවා. මම මේ කට් වුණ ගමන් ආයෙත් link එකක් generate කරලා ඔයාලට ඒ ගමන්ම දානවා. ඔයාලට මම ඊට පස්සේ තවත් විනාඩි 5ක් විතර දෙන්නම්. ඒක ඊළඟ සතිය වෙද්දි මම අනිවාර්යෙන් හදා ගන්නවා. මට මේ සතිය එක හදා ගන්න බැරි වුණා. මට ඒකට ඇත්තටම සමා වෙන්න. මම මේක ඉවරන ගමන් ඒ කියන්නේ දැන් මම හිතන්නේ මීටින් එක තව චුට්ටකින් කට් වෙයි. කට් වුණ ගමන් මම ආයෙත් link එක දානවා. ඔයාලගේ group වලටම. ඔයාලා ඉන්න group එකටම දාපු ගමන් join වෙන්න. හරිද? හරි. අපි දැන් කට් වෙනකන් කරගෙන යන කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඉතින් අර කට් වෙන එක තමයි. මැදින් කට් වෙන එක හරි බාධාවක්. මම ඒක හදාගන්න බලනවා මේ මට මේ සතියේ චුටි chance එකක් දෙන්න. හරි. අනුක්‍රමණය දැන් තේරෙනවනේ. හරි. දැන් අපි ලියමු අනුක්‍රමණය හොයන ආකාරය. අනුක්‍රමණය හොයන්න අපිට දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යෙන් ඛණ්ඩාංක දෙකක්. හරිද? ඛණ්ඩාංක කීයක් දැනගෙන ඉන්න ඕනේද? ඛණ්ඩාංක දෙකක්. නැත්නම් දැනගෙන ඉන්න ඕනේ අපි දැනගෙන ඉන්න ඕනේ මොකද්ද? එක්ක දැනගෙන ඉන්න ඕනේ ඛණ්ඩාංක දෙකක් නැත්නම් එක ඛණ්ඩාංගිකුයි අන්තක්ඛණ්ඩිකුයි දැනගත්තා නම් මේක හදන්න පුළුවන්. මම ඒ හදන විදිය කියලා දෙන්න තව ටිකක්. හරිද? අපිට ඒවට යන්න තව චුට්ටක් වෙලා තියෙනවා. එතකන් අපි මෙන්න මේක ලියාගමු. අනුක්‍රමණය සමානයි අනුක්‍රමණය සොයන ආකාරය කියලා ලියාගන්න. අනුක්‍රමණය සොයන ආකාරය කියලා. අනුක්‍රමණය සොයන ආකාරය කියලා. අනුක්‍රමණය සොයන ආකාරය කියලා ලියාගන්නකො.
අනුක්‍රමණය සොයන ආකාරය. අනුක්‍රමණය සොයන ආකාරය කියලා යටින් ලියන්න. අනුක්‍රමණය සෙවීමට නම් අනුක්‍රමණය සෙවීමට නම් අනුක්‍රමණය සෙවීමට නම් සරල රේඛාවේ සමීකරණය හෝ සරල රේඛාවේ සමීකරණය හෝ සරල රේඛාවේ සමීකරණය හෝ සරල රේඛාවට අදාළ ඛණ්ඩාංක දෙකක් හෝ සරල රේඛාවට අදාළ ඛණ්ඩාංක දෙකක් හෝ සරල රේඛාවට අදාළ ඛණ්ඩාංක දෙකක් හෝ එක් ඛණ්ඩාංකයක් සමග අන්තක්ඛණ්ඩය හෝ එක් ඛණ්ඩාංකයක් සමග අන්තක්ඛණ්ඩය හෝ එක් ඛණ්ඩාංකයක් සමග අන්තක්ඛණ්ඩය හෝ ලබා දිය යුතුය. ඔයගොල්ලන් එහෙම ලියා ගන්න. නෝට් ගැන වැඩි හිතන්න බෑ. අපිට ඕනේ වැඩේ වෙන්නයි. වැඩේ ફોකස් වෙන්න ඕනේ. බොරුවට නෝට් පුරවගෙන හිමිටියට වැඩක් නැහැ. කියලා දැන් තේරෙනවා ඇති. දැන් රත් වෙලා තියෙන්න ඕනේ කට්ටියට මම දන්න විදියට නම්. භාගයට තව තියෙන හරියටම සති 22ක් විතර. දවස් වලින් කීවොත් දවස් කීයක් විතර තියෙනවා කියලා ඉතින්. දවස් 150කටත් ආසන්න ගාණක් හෝ දවස් 150ක්වත් නැති සයිස් එකක්. හරි දරුණු තත්ත්වෙක ඉන්නේ. හරි. ඊට පස්සේ අනුක්‍රමණය හොයන විදිය ලියා ගන්නකො. හොයන්නේ කොහමද? අනුක්‍රමණය නැත්නම් ලියන්න අනුක්‍රමණය කියලාම අනුක්‍රමණය නැත්නම් m සමානයි y වෙනස බෙදීම x වෙනස. අනුක්‍රමණය නැත්නම් m සමානයි y වෙනස බෙදීම x වෙනස. ඒ විදිහට ලියා ගන්නකො. අපි ඊට පස්සේ මේකෙන් චූටි ගණන් ටිකක් සාකච්ඡා කරපුවා අනුක්‍රමණය කැලේ ඔක්කොම ඉවරයි. මොකද අනුක්‍රමණය කැලේ අන්තක්කණ්ඩ කැලෙන් අනිවාර්යෙන් ලකුණු දෙකක් එනවාමයි විභාගේ. ඒ ලකුණු දෙක අපිට ඊසිම ගත්ත හැකි එතකොට. හරිද ළමයි? හරිද කියලා චූට්ටක් කියන්න මට. හරිද ලියාගත්තද? අනුක්‍රමණය m සමානයි y වෙනස බෙදීම x වෙනස. මාත් එක්ක චටක් දාගෙන යමු. අන්න හරි එළකිරි. හොඳට සක්‍රියව ඉන්න ඕනේ මේකේ. එතකොට තමයි මේක පොඩ්ඩක් ඇඟට අදින්නේ. අන්න එහෙම. දැන් තියන්නේ මේක. නැතුව අර නිකන් ගෝඩි බිල්ලෝ වගේ මම කියන දේ ඔයාලා අහන් ඉන්නවා. ඔයාලා මැසේජ් එකක්වත් දාන්නේ නැහැ. මම කියන විතරක් අහන්නේ. එහෙම වැඩක් නැහැ. තියෙන ප්‍රශ්න මගෙන් අහලා මගෙත් එක්ක හොඳට කතා බහ කරලා මම හරිද කියලා අහපුවම හරි කියලා තේරුණාද අහපුවම තේරුණා කියලා මැසේජ් එකක් දාන්න. ඒකල මැසේජ් කරලා කමක් නැහැ. වෙන වෙන ඒවාට යන්න. Zoom එකෙන් පිට නම් යන්න එපා. එහෙම වුණොත් නම් ප්‍රධානත වෙයි. හරි.